හරි. මචං මේක තමයි ලියා ගන්න. මචං මේක තමයි lesson 3. මචං මේ බලන්න කුමාරගේ නිවසේ සිට පාසලට ඇති දුරෙන් පයින් 3ක් බසින් යා හැකිය. එම දුර කිලෝමීටර් 12කි. නිවසේ සිට පාසලට ඇති දුර සොයන්න. තිරොන් දන්නේ කියන්නේ. මේ කුමාරගේ නිවසේ සිට පාසලට ඇති දුරෙන් පයින් 3ක් බසින් යා හැකිය. එම දුර කිලෝමීටර් 12කි. නිවසේ සිට පාසලට ඇති දුර සොයන්න. හරිද? මචං මම මොකක්ද කිව්වේ? මම දැන් ක්‍රමයට යන්නේ. දුර ගන්න. මම කියන ක්‍රමය මොකක්ද කියලා? මචං මේක තමයි මම කිව්වේ. කියවදී මම දැක්කම මේ තියෙනවා බලන්න. කුමාර නිවසේ සිට පාසලට ඇති දුරෙන්. मेरा टारगेट है मतलब निवसी इंदा पासवर्ड रे निवसी इंदा पासवर्ड मतलब टारगेट නේ නිවසේ ඉඳන් පාසලට යනවා ඇත්ත ඒ දුරින් ළමයි දුර කීයද මචං මම දන්නේ කියන එක අර මත්තර කලින් අර කිලෝග්‍රෑම් ගන්න මේ දුර කීයද කියලා මම දන්නේ නැහැ දුර කීය වුණත් ඒ දුර ළමයි පහට කඩලා ෆයින් එකක් මොන වෙනවද බස් එක යනවා ඊටු දුර යා ෂේප් නේ මම ඊටු දුර කතා කරලා දැන් සුරිනෝක පයින් යනවා මචං ඔක්කොම දුර බලන්න මේ අර පහින් දුර බස් එක යනවලු ළමයි මේ බස් එකෙන් යන දුර මචං කීයද කියන්නේ කිලෝමීටර් 12ක් මචං අපි මුකුත් දන්නේ නැහැ මචං බලන්න මම දැන් කියවනේ අර මේක මොකද මම ක්‍රමේ මේ පොඩි කොටුවක් දාගෙන පහෙන් 3ක් කීයද දෙනවා මචං ෆුල් භාගය කීයද පහෙන් 3ක් කීයද ෆුල් එක කීයද තමයි පහෙන් 3ක් කීයද නම ෆුල් එක කීයද පහෙන් පහයි ඒකෙන් ළමයි ඇත්තට මේන් ළමයි නිවසේ සිට පාසලට දුර කීයද පහෙන් පහයි ඊට කියන්නේ ඇත්තටම දෙනවා ඕක ඒ කියන්නේ ෆුල් පවුන් කියන්නේ ඕක දැන් අර පහෙන් දෙකක් බසෙන් කියද්දිම ළමයි ෆුල් පවුන් කීයද පහෙන් පහයි ඔන්න මේක දාගත්තා හරිද ඊට දන්න කියන්නේ හරි මචං මේ දත්තයක් තියෙනවා මොකද දැක්කද පහෙන් 3ක් බසෙන් වෙන්න පුළුවන් එම දුර කිලෝමීටර් 12යි ඒ කියන්නේ බස් කියන දුර කීයද කිලෝමීටර් 12යි ඒක ළමයි මට ලියන්න පුළුවන් මචං මෙන්න මෙහෙම පහෙන් 3ක් කියලා කියන ළමයි කීයද කිලෝමීටර් 12 තේරුණාද දන්නේ නැහැ ඇත්තටම ඔයාලා තේරෙනවද කියලා මම හිතනවා බත් මේ දත්ත තියෙනවා පහෙන් 3ක් කියලා කියන්නේ කිලෝමීටර් 12ක් කියලා මේ ෂේප් නේ බං බලන්න මම ලස්සනයි නේ හරි පහෙන් 3ක් බස් වෙන බං ඒ කියන්නේ පහෙන් 3ක් මං කිව්වා මෙහෙම ආපු ගමන් මොකද කරන්නේ අනිවාර්යෙන්ම මම කියව මොකද්ද තනිපංගුවක් හොයාගන්න කියලා එහෙනම් මචං මම කියන්නේ මචං මේ තනිපංගුව මොකද්ද පහෙන් එකක් නේ මම කියවනේ කියන්නේ අනිවාර්ය තනිපංගුව කියන්නේ ඒකක භාගය ඒ කියන්නේ ලබේ එක වූ භාගය ඒක තමයි තනිපංගුව කියලා කියන්නේ ඇත්තටම ඒකක භාගය ගන්න ඕන අපි කෙලිම කෙලිම නැත්නම් ඒකමත් යන කෙලිම ඒකක භාගය ගන්න ඕන හරි පහෙන් 3ක් කියලා කියනම කිලෝමීටර් 12ක් මට කියන ළමයි තනිපංගුව ගද්දී ලබේ එක වෙන්න ඕනේ ළමයි මට කියන ළමයි 3 කී වෙලාද එක වෙලා ළමයි 3 එක වෙන්න මචං මොනවද 3ෙන් බෙදුනම එහෙනම් මතක් කරලා මම කිව්වා සර සමීකරණ මොඩල් එකේ ඉඳලා ළමයි එහා පැත්ත මොකද කරනවද 3ෙන් බෙදෙනවා 12 3ෙන් බෙච්ච උත්තර කීයද බං 4යි ඔය 4 මචං මොනවද කිලෝ මීටර් එහෙනම් අපි දැන් දන්නවා මට දන්නා පාම් පිටි ගන්න ඒ වගේමයි බං මේ පහෙන් එකක් කියලා කියන මචං කිලෝමීටර කීයද 4ක් නිවසේට පාසලට ළමයි නිවසේ ඉඳන් පාසලට යන ඔක්කොම දුර මචං කීයද කිලෝමීටර පහෙන් පහයි එහෙනම් ළමයි අපි දැන් මචං හොයන්නේ මොකද්ද පහෙන් පහ නේ බං තේරුණාද දන්නේ කියන එක අපි දැන් හොයන්නේ මචං මොකද්ද පහෙන් පහ පොල් පංගුනේ මට කියන ළමයි එක ළමයි කී වෙලාද පහ වෙලා එහෙනම් මචං මොන වෙලාද පහෙන් ගුණ වෙලා එහෙනම් තේරුණාද දන්නේ කියන එක මේ එක පහ වෙලා ඒ කියන්නේ පහෙන් ගුණ වෙලා බං එහෙනම් මචං මොකද කරන්නේ එහා පැත්තත් මොකද කරනවද ගුණ කරනවා කියන ළමයි පහෙන් 4ක් පහ කීයද බං 20යි නේ කිලෝ එහෙනම් ළමයි මට කියන්න නිවසේ සිට පාසල දුර මචං ඔක්කොම කීයද කිලෝමීටර් 20යි ළමයි හොඳට අහගන්න ළමයි මේ අපි දැන් ළමයි නිවසුන් 3ක් කතා කරා උදාහරණ ළමයි නිවසුන් ළමයි 3ක් කියලා කියන්නේ මොකද්ද උදාහරණ ළමයි නිවසුන් 3ක් කියලා කියන්නේ ළමයි අපි ළමයි එක කතා කරා දෙක කතා කරා තුන කතා කරා උදාහරණ ළමයි නෝමල් වර්ගයේ ඕනම භාග ගණනක් මෙන්න මේ ක්‍රම තුන පාවිච්චි කරලා මේක මේ නිවසුන් 3 පාවිච්චි කරලා හදන්න පුළුවන් ගියේ අප නැතුව තේරුණා කියන එක නෝමල් ගණන ඔයාලා ළමයි ප්‍රශ්නත් අපි කියමු දැන් මේ ක්‍රමයට දාන්නත් බෑ තේරෙන්නේ කෙලින්ම දෙකනේ ඇත්තම කතාව මේ මෙහෙමයි නේද? කියන්නේ භාගික අගයකම දුන්නේ කියන්නේ ඔය දැන් භාගික නිශ්චිත අගයක් දෙන්නේ නැහැ. තේරුණා කියන්නේ? දැන් භාගික අග දැන් මෙතන නිසුන් තුනේම අපිට මොනවා හරි භාගික අගයක් දුන්නා. අර කලින් කියේ පුල් පංගුව දුන්නා. දෙවෙනි නිසුනේ තනි පංගුවක් දුන්නා. මේකෙත් නැතුව නිකම් පංගුවක් දුන්නා. අපි ඒකත් තනි පංගුවක් හදාගෙන ගත්තා. තේරුණාද දන්නේ කියන්නේ? ඇත්තටම ක්‍රම තුනකින් ගණන් තුන හැදුවේ. කියන්නේ අමුතු ආකාර තුනක්. හරි තමයි. ඔය තුන පාවිච්චි කළා මේ ඕනම වර්ගයේ නෝමල් භාග ගණන් හදන්න පුළුවන්. මොකද ඔය තුන ඇතුලේ තමයි දෙන්නේ. ඔක තමයි මේක. ඇතුලේ තියෙන්නේ. හරිද? ඒතර ළමයි අන්තිම නිස්සුන 4 ළමයි. ඒක ළමයි මම වල දාන්න ඕනේ. මේ අන්තිම නිස්සුන ළමයි කරාට පස්සේ ළමයි ඕනම භාග ගණන් හදන්න පුළුවන්. ගැරන්ටි කරන්නේ ඕන ගණන් නැත්තම් ගැරන්ටි කරලා කියන්නේ. ළමයි දැන් අර භාග ගණනක් එහෙම වෙද්දි ළමයි අර පොඩ්ඩක් අවුල් වෙනවනේ. ඒ කියන්නේ ඇත්තම ළමයි අර භාගික අගයක් දුන්නොත් මේක ක්‍රම තුන පාවිච්චි කරලා හදන්න පුළුවන් ගේමක් නැත්නම්. හැබැයි ළමයි භාගික අගයක් දුන්නේ නැත්තම් කියන එක භාගයක අගයක් දීලා නැත්තම් කෙලින්ම ඩිරෙක්ට් දීලා නැහැ. කියන්නේ මෙන්න මේ භාගයක මෙච්චර දැන් මේ දීලා දෙන්නේ. කොහොමද දීලා නැහැ. කොහොම නැත්තම් ළමයි. ඒ කියන්නේ හදන්න බෑනේ ළමයි. ඒ මේ ක්‍රම හදන්න බෑනේ. ඒකට තමයි ළමයි තියෙන නිස්සුන 4. ඒක අමුතු ක්‍රමයක්. ඒක අමුතු නෙමෙයි. එතන අමුතු වැඩක් තියෙනවා. ඊළඟ ක්‍රමයෙන් පාවිච්චි කරන ගියා මරුවට. ටිකක් හොඳට පාවිච්චි කරනවා. මරුවට කියලා දෙන්න. ළමයි ඒක මචං මම දාන්නම්. ඒක ලස්සන ඕනම ගානක් හදන්න පුළුවන්. හරි එහෙනම් අපි නම් හතෙන් හම්බුනේ.